කරන්න. මම දැන් මමත් එක්ක ඉන්නවා. සිතට නිදහස ඕනේ. සිතට නිදහස දෙන්න. හරදු දුන්නේ නැති. මොහොතක් විවේකයේ දෙන්න. කිසිවක් නොසිතා ඔබේ කයි දැන් දැනෙන යමක් වේද ඒ වෙතට අවධානය යොමු කරන්න. මම දැන් වාඩි වෙලා මෙතන සුවසේ ඉන්නවා. දැන් ඔබ මේ මොහොතට ඇවිත් නිවිච්ච මොහොත සැනසිලිදායක මොහොත මේ මොහොතයි. මේ මොහොත තුළ නතර වෙන්න. සතිමත් ශාන්ත නිශ්ශබ්ද වූ විවේක සිත තුළ ශාන්තිදායක බුදුරජාණන් වහන්සේගේ රූපය මවා ගන්න. භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේගේ රූපය හිතට නැගෙන කල සිත තව තව නිවි යාවි. ලැබෙන කුසලය සුළුපටු නැහැ. ආනිසංස බොහෝ රැස් වෙනවා. මහණෙනි අසුරක් ගහන වෙලාවක් නමුත් යම් කෙනෙක්ට හැකිනම් බුදු ගුණ සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ අතරින් ගුණ බිදක්කෝ සිහි කරගන්න විශාල කුසලයක් ඔබට ලැබෙනවා. පින්බර මවකට පින් දෙන පින්කම. එසේනම් අපි හොඳට ශාන්තිනායක සම්බුදු පියාණන් වහන්සේගේ රූපය සිතට නගාගෙන මේ බුදු ගුණයන්ට සවන් යොමු කරමු. මාගේ උතුම් නමස්කාරේ තථාගත ශාන්තිනායක භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේට වේවා කියන උදාර උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ බුදු ගුණයන්ට සවන් යොමු කරමු. විරතර කාල සුපුරිත පාරමී තාවර සාගර පාරගතං නරවර වංශ විසුන්දර අම්බර සෝබිත තාරක රාජනීබං සුරනර බ්‍රහ්ම සුරූප විනින්දිත ලෝක විරාජිත දේහධාරං වරසිර සාපන මේ සනරාමර ලෝක දිවාකර බුද්ධ මහං රාහසත් පවුනෝ කොට කෙලෙසරයනුත් දුරු කොට නිසියුයෙන් පුදට ආරහයයි නම කියති මුනිදුට තුන් කල් හිම පැවැති පාදරුත් සියල් ලොව ඇති අත්ඇඹුලසේ දැනගති ඉන් සම්මා සම්බුදුන යෙති
විත්ද නැන ආටද පාසලොස් චරණ ගුණයද ඇතියෙන් මුනි සඳ තිරුමුරිත්දාචරණ නම්ලද යහපත් කොට එතැයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියතියේ මුනි රජුට සුගතැයි සාදු සාදු. පින්වත්නි, දැන් අපි මොහොතක් අපේ රත්තරන්